යුද්ධයකට පසුව පිරිමි දරුවන් ඉපදීම වැඩි වන්නේ ඇයි? මේ කාරණාවට එන්න කලින් අපි බලමු දරුවනේ මරණය කියන්නේ මොකක්ද කියලා. මරණය කියන්නේ විඥානයේ වෙන්වීම. ඒ කියන්නේ සිතෙහි වෙන්වීම. මේක විද්‍යාත්මකව පැහැදිලි කරොත් මේකට කියන්නේ මොළයේ විනාශ වීම කියලා. යම්කිසි හේතුවක් නිසා කෙනෙකුගේ මොළය විනාශ වෙලා ශරීරය අඩපණ වෙලා තමයි මරණය සිද්ධ වෙන්නේ. මේ මොළයේ විනාශය සිද්ධ වෙලා පැය කිහිපයකට පස්සේ සිතෙහි වෙන්වීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපේ විඥානය අපේ ශරීරය අතහැරලා දාලා යනවා. ඒකට කියන්නේ ආත්මය ශරීරයෙන් නිදහස් වුණා කියලා. පුනර්භවය හෙවත් නැවත ඉපදීම සිද්ධ වෙන්නේ මින්පසුවයි. මෙන්න මේ විදියට එක් ශරීරයක් අතහැරලා දාලා යන සිත නැවත ආත්මයක් දක්වා ගමන් කරනවා. මේ සුදුසු ශරීරයකට යන්න කලින් මෙම ආත්මය විශ්වයෙහි සැරිසරනවා. මේට තමයි දරුවනේ කියන්නේ ගන්ධබ්බ ස්වරූපයෙන් සැරිසරනවා කියලා. මෙම නැවත ඉපදීම ආශාව අල්ලා ගැනීම කියන දේ ගොඩක් වැදගත් වෙනවා. අපි ජීවිත කාලයම ගොඩක් සිදු කරන්නේ අල්ලා ගැනීම. ඇත්තටම කිව්වොත් ජීවත් වෙනවා කියන්නේම ආශාවන් අල්ලා ගැනීම වල එකතුවක්. ඉතින් යුද්ධයක් ගැන අපි සඳහන් කළොත් එහි මූලික වන්නේ දෙපාර්ශ්වයෙන් පිරිමි අය. ඉතින් සොල්දාදුවන් කියන්නේ සාමාන්‍යයෙන් තමන්ගේ ජීවිත කාලයේ මැදි වයසේ සිටින තරුණයන්. ඔවුන් බොහොමයක් ගත කරලා තියෙන ජීවිත කාලයෙන් තුනෙන් එකක් පමණ කොටසක්. තවත් සමහරු ඉන්නවා උන් ජීවිත කාලයෙන් 4න් 3ක කොටසක් විතරයි ගත කරලා තියෙන්නේ. ගොඩක්ම වයෝවෘද්ධ පුද්ගලයන්ගේ ශරීර ශක්තිය පිරිහීම නිසා ඔවුන් යුද්ධ වලට ගන්නෙ නැහැ. ඉතින් ඔවුන් යුද්ධයේදී මියන්නේ ජීවිතයේ තියෙන ආසාවත් සමගයි. මේක අහන් ඉන්න ඔය දරුවාත් මැදි වයසේ ජීවත් වෙන කෙනෙක් නම් වයසට පත් කෙනෙකුට වඩා ඔය දරුවන් තමන්ගේ ජීවිතයට ඇලුම් කරනවා. ආස කරනවා. වයෝවෘද්ධ පුද්ගලයා ජීවිතයට ආස කරන්නේ නැහැ කියලානේ මම මේ කියන්නේ. ඔවුන් ජීවිතය පිළිබඳ අවබෝධ කරගත් අය. ඕනෑම කෙනෙක් ජීවිතයේ අවසාන කාලයේදී ජීවිතය පිළිබඳ අන් කවරදාකටවත් වඩා ඉගෙන ගන්නවා. ජීවිතයේ අනිත්‍යතාවය පිළිබඳ මෙනෙහි කරනවා. තව අවුරුදු කිහිපයකින් තමාට වෙන්න යන දේ ගැන හිතලා හිත හදා ගන්නවා. එසේ තරුණ වයසක ඉන්න ඔය දරුවන් එහෙම මෙනෙහි කරන්නේ නැහැ. ඔය දරුවන් සිද්ධ කරන්නේ ජීවිතයේ ආසාවන් පසුපස හඹා යාමක්. ඉතින් අර විදියට ජීවත් වෙන්න ආසාවත් එක්ක මරණ අයගේ ආත්මයන් ගන්ධබ්බ ස්වරූපයෙන් මේ විශ්වය පුරාම සැරිසරනවා. සුදුසු භවයකට පැමිණි පසු නැවත ඉපදීමක් සිද්ධ වෙනවා. ඉතින් දරුවනේ මේ හේතුව නිසා තමයි යුද්ධයකට පස්සේ පිරිමි දරුවන් ලෝකේ වැඩි වශයෙන් ඉපදෙනවා කියලා කියන්නේ. ලෝකේ පවතින යුද්ධය අවසන් වී මුළු රටටම සාමය උදා වේවා කියලා මම එකසිතින් ප්‍රාර්ථනා කරනවා. ත්වන් සරණයි.